අවබෝධය කියන්නේ ඒක තුෙන් විස්තර කරන්න බෑ. ඒක විස්තර කිරීමෙන් අවබෝධයක් ලබන්න බෑ. අපි අත්දැකීමක් අවබෝධයක් කියන්නේ. එතන තමයි ගොඩක් වෙලාවට ඔය ඇත්තටම ඉගෙන ගන්න ළමයෙක්ට තමන් අම්මලා පුෂ් කරනවා සිස්වත්තේ හරි O level A level ඒ O level වලට අමතරව පුෂ් කිරිල්ලක් නැහැ. ඊට පස්සේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙනවා මේ ළමයා දැන් දැනුවත් ඒකින්ද එයා තමයි අපිව ගොඩ දාන්නේ කියලා. නමුත් අර පහේ සිස්වත්ත කාලේ දෙන්න ඕන concept ටික අපි නොදුන්නොත් කවදාවත් එයා වැඩිහිටි තත්වයකට ආවහන් පස්සේ ඒගොල්ලන්ව ඒ තමන්ගේ දෙමව්පියන්ව ගොඩ දාන්න බෑ. ඒක තමයි විස්තර කරේ. ඇත්තටම ඕක හොඳ කතාවක් තියෙනවා. මේ කතාව මම සරලව කියන්න උත්සාහ කරන්න. ඒක ළමයෙක් හිටියා. ඒ ළමයාගේ තාත්තා හරි ආදරේ. ඉස්කෝලේ යනවා, කනවා, බොනවා පොඩි කාලේ නම් එකම ළමයා. ඉතින් ඒ ළමයාගේ තාත්තත් මේ ගෙදරමයි ඉන්නේ. ඉතින් තාත්තා පොඩ්ඩක් වයසට ගියාම පොඩ්ඩක් අමාරු කාලේ යක් තාත්තට. ඊට පස්සේ එක එක සිදුවීම් වෙනකොට ඉතින් වයස යනකොට තියෙනවා. ඉතින් ඒ මත කරන්නේ මේ එතන ඒගොල්ලෝ කාර් එක පාක් කරලා තිබේ ගරාජ් එක. ඒ ගරාජ් එක කන්වර්ට් කරනවා කාමරයක් විදිහට. ඉතින් හැමදාම මේ ඉව්වහම මේගොල්ලෝ මේස් එක කනවා. තාත්තට කෑම එක යවනවලු. ඉතින් තාත්තා ගරාජ් එකේ ඇඳක් දාලා එහෙම ඉන්නවා. ඉතින් කෑම කොහොම හරි කෑවට පස්සේ මේ පොඩි එක්කෙනා ගිහලා ආසී කෑවද කෑමර හද ඔය වගේ අහනවා. ඉතින් මේ සීයා කියනවලු පොතේ එමය හොඳයි. ඉතින් මේමයි කියලා. ඉතින් කොහොම හරි සීයාත් එක්ක තියෙන ඇටැච්මන්ට් එක මේ පොඩි ළමයාට දෙනවා. ඉතින් කොහොම හරි මේ සීයා නැති වුණා. නැති වුණාම ලොකු උත්සවයක් ඒ ගෙදර. මොකද අවමංගල්‍ය උත්සවය. ඉතින් ඒ උත්සවයට ප්‍රභූ අය එනවලු, සල්ලි තියන අය පිරිස් එනවා. ඉතින් හරිම ඒක සැනකෙලියක් වගේ මේ පුතාට. ඉතින් කොහොම හරි දැන් මේ තාත්තගේ අවමංගල උත්සවයෙන් පස්සේ මේ පුතා කරේ වැඩේ එයාගේ පුතත් එක්කම එක්කව වෙලා මේ ගරාජ් එක අයින් කරලා, ඒ කියන්නේ සීයා හිටපුගේ කාමරය අයින් කරලා පොඩි ගිනි ගොඩක් දාලා කරන්න හදනවා. විසිකරාලු අර සීයට කැම දීපු පිඟාන. ඊට පස්සේ විසිකරේ ගමන් අර ගිනි වලට වාගේ පැනලා වාගේ කිව්වලු තාත්තේ ඒක විසිකරන්න එපා. ඒක මට ඕන කියලා. ඊට පස්සේ කිව්වලු පුතේ ඇයි මේ මෙච්චර වටින දේවල් ඔයාට තියෙද්දි මේ අහක දාන පිඟාන නම් මේක සීයාගෙන කියලා. ඊට පස්සේ නෑ මේක මට ගොඩක් වැදගත්. මොකද යම් කිසි දවසක මම මේකෙන්ම තමයි ඔයාටත් කන්න දෙන්නේ කියලා කිව්වලු. ඉතින් ඒ සරවුන්ඩින් එක කියවනකොට මේක ඇත්ත කතාවක්ද බොරු කතාවක්ද දන්නේ. මමත් අහපු දෙයක්. මට කියපු එක්කෙනා හරි effective communicator කෙනෙක්. ඉතින් එයා කියපු විදියට මට ස්ට්‍රයික් වුණා. මම දන්නේ නැහැ කොච්චර effective වුණාද කියලා ඕගලන්ට. නමුත් ඒකේ moral එක ගන්න ඕන. ඒ අයට වදින්න නැත්තේ අපි මුලදී කතා වුණානේ O level A level ඊට පස්සේ යුනිවර්සිටි දක්වා මිනිස්සුන්ව පුෂ් කරනවා. ඊට පස්සේ අපි මේ ළමයිගෙන් ඩිපෙන්ඩ් වෙනවා කියලා. නමුත් එහෙම නෙමෙයි. අර පහේ සිස්වත් ඔය ටීනේජ් ඒරියා එකට ඉන්න ඉස්සෙල්ලා ඒ වයස් කාණ්ඩේ තමයි තමන්ගේ ළමයෙක්ගේ ඉන්ටුවිෂන් එක හදන්න ඕන. තමයිට ඇත්තටම එතනදී තමයි moral value එක තමන්ට මේ කෝ values අපි දෙන්න ඕන. ඉතින් දැන් අර ළමයාට ඉන්ස්පිරේෂන් එක දුන්නේ මේ නෙගටිව් පැත්තකට. ඉතින් ඒකයි අපි ඉන්ස්පිරේෂන් එකක් දෙන්න ඕන. මේ පොතෙන් කෙරෙන්නේ ඒකයි. මේ පොතෙන් දෙන්නේ ඉන්ස්පිරේෂන් එක. ළමයෙක් ගයිඩ් කරනවා නම් සිස්වත්තේට ඒ අම්මයි තාත්තයි අනිවාර්යයෙන්ම කියවන්න ඕන පොත. ඉස්සෙල්ලා මේ පොත කියවන්න. ඊට පස්සේ දන්නවා ඇයි මේ ළමයාට මොකද්ද දෙන්න ඕන. දැන් හැම පාඩමක්ම කියන්නේ ඉස්සෙල්ලා ඒ පාඩම ධාරණය කරගන්න, ඒ පාඩමට යොමු කරගන්න, ඉලක්කයක් වෙනුවෙන් හඹා යන්න, ඒකට අවශ්‍යති කරන පසුබිම තමයි ඉස්සෙල්ලා ඒ ළමයාගේ මනසට දාන්න ඕන ටාගට් එකකට යන්න කියලා. එහෙම නැතුව දවසෙන් දවස ඉන්ච් එකෙන් ඉන්ච් එක මෙෂර් කරන්න බෑ. අර මෙෂර් කරනවා නම් not by inches, not by yards. ඒ කියන්නේ ඒ ළමයාට දෙන්න ඕන පොඩි වපසරි එකක් එයාට සෙල්ලම් කරන්න, එයාගේ නිදහසේ එක්ස්පීරියන්ස් ගන්න, මඩ නාන්න, මොන හරි දෙයක් කරලා ක්‍රියේටිව් දෙයක් කරන්න,
මොන හරි ඩැමේජ් වුණාම ඒකේ ප්‍රතිඵලය දකින්න ඒ වගේ අර ළමා වයසේ ගන්න ඕන එක්ස්පීරියන්ස් එකේ මොහොතේදී දීලා නැතුව මේ වැඩිහිටි අයගේ උමනාවට ඒගොල්ලන්ගේ ඩිසායර් එකට ඒගොල්ලන්ගේ අභිප්‍රායන් ඉටු කරගන්න අනිත් අසල්වාසියේ ඉන්න ඒගොල්ලන්ගේ සමවයසේ ලේඩීස්ලා මේ අම්මා තාත්තලාට ඉම්ප්‍රෙස් කරන්න තමන්ගේ ළමයාව යොදා ගන්න නැතුව ඒක කොහොමද කරගන්නේ කියන එක මේ පොතේ මුල ඉඳන් අදටම විස්තර වෙනවා. ඒ විස්තර වෙන්නේ ඒක මෙහෙමයි කියලා නෙමෙයි. අර ඒකයි මම කිව්ව ඉන්ටියුෂන් බුක් එකක වැදගත්කම. මොකද මම දන්නවා Think and Grow Rich බුක් එකක් කියලා තියෙනවා ලෝකේ නැපෝලියන් හිල් ලියපු. ඒ නැපෝලියන් හිල් ඇත්තටම ගයිඩ් කරේ ඇන්ඩ්‍රු කානීගේ. ඇන්ඩ්‍රු කානී කියන්නේ ඇමරිකාවේ හිටිය ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ප්‍රාය වුණේ එයා කොහොමද සල්ලි හම්බ කරේ? එයා කොහොමද ධනවත් වුණේ? එහෙමනම් එයා වාගේ ස්කොටිස් පොඩි මිනිස්සෙක් මේ හරි පොඩි මේ ඒ මිනිස්සෙක්ට ඇමරිකාව වාගේ බලවත් රටක මෙහෙම මේ ලෝකෙම කෝටිපතියා කියන්න පුළුවන් ඒ කාලවල. ඉතින් ඒ කාලේ කෝටිපතියෙක් කියන්නේ මිලියනර් කියන්නේ ලොකු ගාණක්. මොකද අපි අහලා තියෙනවා ඇලස්කා ඇමරිකාව අරන් තියෙන $500,000 $750,000 ඕන වගේ ගාණකට. ඒතර හිතාගන්න ඒ කාලේ මං හිතන්නේ මිලියන 400 ගාණක් මේ ඇන්ඩ්‍රු කානීගෙට තිබිලා තියෙනවා. ඒතර හිතන්න කොහොම වෙල්ත් එකක්ද අද කියලා. ඉතින් ඒ වගේ වෙල්දි වුණත් එයාට ඕන වුණා ෆිලොසොෆි එකක් දෙන්න මේ අපි වාගේ මම වාගේ ඔයා වාගේ හැමෝටම උවමනාවක් තියෙනවා නම් ධනවත් වෙන්න පුළුවන් කියලා. ඒ ධනවත් වෙන්න පුළුවන් කියන එක ලියන එක හරි අමාරු කාරණයක්. මේ කියන එකත් මට ඒක අනිත් පැත්ත. ඇත්තටම මට ලියන්න පැහැදිලිව ලියන්න හැකියාවක් තියෙනවා. කියවනකොට effectiveness එක ටිකක් අඩුයි. මොකද මග හරින්න දේවල් මම මේකේ ලියලා තියෙනවා. මොකද එකක් ඇවිල්ලා මේ වගේ පොතක් ලියනවා කියන්නේ මේ පිටුවේ 190ක පොතක්. නමුත් 190ක් පැය 190කින් ලියවෙන්නේ නැහැ. මේක මං හිතන්නේ දවස් 190කින් ලියවෙන්නේ නැහැ. මේකට සෑහෙන නිදි මරාගෙන සෑහෙන කැපවීම් තියෙනවා. සෑහෙන ආර්ථික කරනවාද ඕ නැත්තම් යම් කිසි විදියකට මේ සම්බන්ධයෙන් වැඩ කරනවාද කියන එකට. හැබැයි මේකේ ඉන්ස්පිරේෂන් එකක් එන්නේ මටත් ළමෙක් ඉන්නවා. ඒ අයටත් යම් කිසි දවසක අපිට ගයිඩ්ලයින් එකක් විදිහට මේ දේවල් කරන්න ඕන කියලා ලියලා තියන්න එක තමයි මගේ මේ උවමනාව තිබුණේ. ඒක ඇත්තටම පස්සේ කාලයක තමයි පොතක් විදිහට ආවේ. මීට ඉස්සෙල්ලා මම පොතක් ලියලා තියෙනවා හඳුනාගත්තොත් ඔබ මා කියලා. ඒ පොත මට උවමනාවක් වුණේ නැහැ එච්චරම පොපියුලර් කරන්න. මොකද ඒක ඩිෆරන්ට් කොන්සෙප්ට් එකක්. ඒක තියෙන්නේ ඒකේ සරල වශයෙන් තිබුණත් කමියුනිකේෂන් එක සම්බන්ධයෙන් කතා කරේ. ඒ මොකද්ද එකක් ඇවිල්ලා අපේ මේ ටෙම්පරමන්ට් අපේ ප්‍රකෘති ස්වභාවයන් අපි ඉපදිලා තියෙන විදිහට අපේ අත්දැකීම් අනුව එතකොට අපිට පාස් එක්ස්පීරියන්ස් ඉස්සල්ලා තිබුණ අත්දැකීම් අනුව මේ මොහොතේ අපේ ප්‍රකෘති ස්වභාවය අපේ ඇත්ත తත්වය. ඉතින් ඒකේ අපි විස්තර කරනවා පැරඩයිම් කියන්නේ multitude of habits. එතකොට ඒ පරණ පුරුදු සංකලනය පුරුදු මේ ගොන්න අපි වෙනස් කරන්න බැඳෙන්නේ මේ ඒක වැරදි කියලා සමහරවිට තේරුණත් අපි එතනදී වෙනස් වෙන්න කැමති වෙන්නේ නැහැ. ඒක ඇත්තටම වෙනස් වීම තමයි මේ පොතෙන් බලාපොරොත්තු වෙන්නේ. එතනදී කියනවා මේකේ ගොඩාක් ඇතුළාන්තයට යන්නේ. ඉතින් අගට කියවනකොට ඇතුළාන්තයට මේ පොතේ මේ පාඨකයා පොත කියවන්න ඒකට අවබෝධයක් එනවා. ඒක තමයි ඉන්ටියුෂන් බුක් එකක් කියන්නේ. පොතේ අවබෝධ වුණාම අවබෝධයට කාටවත් විස්තර කරන්න බෑ verbally. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. අවබෝධය කියන්නේ තමන් එක්ස්පීරියන්ස් කරන දෙයක්. ඉතින් ඒක තමයි මේකේ වැදගත්කම. ඒක තමන් කියවලා එක්ස්පීරියන්ස් වෙන්න ඕනේ. ඒතර තමන් එක්ස්පීරියන්ස් වුණාම තමයි ඒ අවබෝධය ඇවිල්ලා ඒ තමන්ගේ විස්ඩම් එක ආවම තවත් කෙනෙක්ට ගයිඩ් ලයින් එක දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන්ද අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කියවන්න ඕන පොතක්.